අපි හැමෝම දන්නවනේ මිනිස්සුයි සුනකයෝයි අතර තියෙන්නේ හරිම පුදුම බැඳීමක් කියලා. මේක අවුරුදු දහස් ගාණක් පරණ හරිම ශක්තිමත් මිත්‍රත්වයක්. හැබැයි අපි කොයිතරම් ළඟින් ආශ්‍රය කළත් අපි මේ ආදරණීය යාළුවන්ගේ හිතේ තියෙන දේ ඇත්තටම අපිට හරියටම තේරෙනවද? පොඩ්ඩක් හිතලා බලුවත් තමන්ගේ සුරතලා සතුටින්ද දුකින්ද එහෙමත් නැත්නම් බයෙන්ද ඉන්නේ කියලා 100%ක්ම හරියටම කියන්න පුරවන්ද? අන්න ඒ ප්‍රශ්නේ තමයි අපි අද මේ විග්‍රහයෙන් හොයලා බලන්න යන්නේ. ඇත්තටම ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සුනක විද්‍යාගාරයෙන් කරපු අලුත්ම අධ්‍යයනයකින් කියවෙන්නේ අපි සුනකයන්ගේ හැඟීම් තේරුම් ගන්න විදියට අපි කවුරුත් නොහිතන සාධකයක් බලපානවා කියලායි. ඒ තමයි අපේම මනසේ තියෙන හැඟීම්. හරි, අපි මේ කතාවේ පළවෙනි කොටස දිහා බලමු. පර්යේෂකයන් මීට කලිනුත් හොයාගෙන තිබුණා අපි සුනකයෙක්ගේ හැඟීම් මොනවද කියලා තීරණය කරන්නේ ඌ ඉන්න තැන. ඒ කියන්නේ අවට පරිසරය දිහා බලලා කියලා. හිතන්නකෝ මෙහෙම සුනකයෙක් පාර්ක් එකක සෙල්ලම් කරනවා නම් අපි ඉබේටම හිතනවා ඌ හරිම සතුටින් ඉන්නේ කියලා. හැබැයි ඒ සුනකේවම නාවන වෙලාවකදී අපි හිතන්නේ ඌ ඉන්නේ දුකෙන් කියලා. මෙතනදී අපි ඇත්තටම බලන්නේ සුනකයාගේ හැසිරීමට වඩා ඌ ඉන්න තැනට නේද? මේ අධ්‍යයනයේ එක් පර්යේෂිකාවක් වෙන හොලි මෝලිනාරෝ කියන විදිහට මිනිස්සු සුනකයාගේ හිත කියවනවා කියලා හිතුවට ඇත්තටම එයාලා කියවන්නේ අවට තත්ත්වය. ඉතින් අපේ විනිශ්චය පළවෙනි පක්ෂග්‍රාහීකම එන්නේ එතනින්. හැබැයි කතාව එතනින් ඉවර නෑ. පර්යේෂකයෝ ඊටත් වඩා ගැඹුරු දෙයක් ගැන හොයන්න පටන් ගත්තා. ඒ තමයි අපි සුනකයන්ව තේරුම් ගන්න විදිහට අපේම මනසේ ඒ වෙලාවේ තියෙන හැඟීම් කොහොමද බලපාන්නේ කියන එක. මේක හොයන්න යාලා මූඩ් ප්‍රයිමින් කියලා තාක්ෂණික ක්‍රමයක් පාවිච්චි කළා. මේක හරිම සරල දෙයක්. පරීක්ෂණයට එන අයව යම් පින්තූර වගේක් පෙන්නලා తాවකාලිකව සතුටු හෝ දුක්බර මානසිකත්වයකට පත් කරනවා. ඊට පස්සේ බලනවා ඒ මානසිකත්වය යාලගේ විනිශ්චයන්ට කොහොමද බලපාන්නේ කියලා. ඉතින් පරීක්ෂණය සිද්ධ වුණේ මෙහෙමයි. මුලින්ම සහභාගී වෙන අයට එයාලගේ හිත සතුටු කරන හෝ දුක්බර කරන පින්තූර වගේක් පෙන්නුවා. ඊට පස්සේ එයාලට සුනකයන්ගේ වීඩියෝ ටිකක් පෙන්නලා ඒ සතුන්ගේ හැඟීම් මොන වගේද කියලා අගයන්න කිව්වා. මේක නිකම්ම කරපු පරීක්ෂණයක් නෙවෙයි. හරිම සැලසුම් සහගතව කරලා තියෙන්නේ. සිසුන් 300ක් සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම පරිසරයේ බලපෑම සම්පූර්ණයෙන්ම අයින් කරන්න වීඩියෝ වල පසුබිම කළු පාට කරලා තිබුණා. ඒ කියන්නේ බලන කෙනාගේ අවධානය යොමු වෙන්න ඕනේ සුනකයාට විතරමයි. හරි. දැන් තමයි කතාවේ හොඳම හරිය. මොකද මේ පරීක්ෂණ වලින් ලැබුණු ප්‍රතිඵල කවුරුත් බලාපොරොත්තු වුණු දේවල් නෙවෙයි. මෙතනදී තමයි විද්‍යාව අපි හැමෝමම පුදුම කරවන්නේ. පළවෙනි පරීක්ෂණයේදී මිනිස්සුන්ගේ භූදර්ශනවල වගේ සාමාන්‍ය පින්තූර පෙන්නලා තමයි මනෝභාවය හඩගැස්සුවේ. හැබැයි පුදුමේ කියන්නේ ඒකෙන් සුනකයන්ව අගය කරන විදිහට කිසිම බලපෑමක් උනේ නැහැ. ප්‍රතිඵලයක් තිබුණේම නැහැ. හැබැයි දෙවනි පරීක්ෂණයේදී යාලා එක පොඩි දෙයක් වෙනස් කළා. මනෝභාවය හදන්න පාවිච්චි කළේ සුනකයන්ගෙම පින්තූර. අන්න ඒ පොඩි වෙනසත් එක්ක ලැබුණු ප්‍රතිඵල වලින් හැමදේම සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහුණා. මේ බලන්නකෝ මේක ඇත්තටම හිතාගන්නත් අමාරුයි. සතුටු කරවපු අය වීඩියෝ වල හිටපු සුනකයන්ව වඩාත් දුක්බරයි කියලා අගය කළා. අනිත් පැත්තට දුක්බර කරවපු අය ඒ සුනකයන්වම වඩාත් සතුටුයි කියලා අගය කළා. ඒ කියන්නේ Taman සතුටින් ඉන්නකොට බල්ලව දුකෙන් පේනවා, Taman දුකින් ඉන්නකොට බල්ලව සතුටින් පේනවා. මේක අපි හිතන දෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඉතින් මේ වගේ සාමාන්‍ය බුද්ධියට පටහැනි ප්‍රතිඵලයක් එක්ක අපි මොකද කරන්නේ? මේක නිකන් විද්‍යාත්මක කරුණක් විතරද? නැත්නම් මේකෙන් අපේ සුරතලුන් එක්ක තියෙන සම්බන්ධයට ඇත්තටම බලපෑමක් තියවද? අපි බලමු ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ කියලා. ඇමරිකාවේ එක්සත් ජනපදයේ විතරක් සුනකයන් මිලියන 80ක් විතර ඉන්නවා කියලා ගණන් බලලා තියෙනවා. හිතා ගන්න පුරවන් දේ ගාන. ඉතින් මේ තරම් විශාල සංඛ්‍යාවක් ඉන්නකොට ඔවුන්ව හරියටම තේරුම් ගන්න එක කොයිතරම් වැදගත්ද කියන එක පැහැදිලි. මේ පර්යේෂණයේ අනිත් කතුවරයා වෙන ක්ලයිව් වින් කියන විදිහට මේ හැම දෙයකම අවසාන ඉලක්කය තමයි මිනිස්සුන්ටයි සුනකයන්ටයි එකට තව හොඳ ජීවිතයක් ගත කරන්න උදව් කරන එක. මේ විද්‍යාත්මක සොයා ගැනීම ඒකට පාරක් කපනවා. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා සුනකයන්ව තේරුම් ගන්න එක අපි හිතනවට වඩා ගොඩක් සංකීර්ණයි කියලා. අපේම මනෝභාවය පවා අපි හිතන විදිහට නෙවෙයි ඒකේ අනික් පැත්තටයි බලපාන්නේ. මේ වගේ අනපේක්ෂිත දේවල් ගැන දැනුවත් වෙන එක සත්ව සුබසාධනය දියුණු කරන්නත් ආක්‍රමණශීලී සුරතලුන්ට උදව් කරන්නත් හරිම වැදගත්. ඒ වගේම මේකෙන් පේනවා මේ ක්ෂේත්‍රයේ තව කොච්චර දේවල් හොයන්න තියෙනවද කියලා.
ඉලින් ඊළඟ පාර තමන්ගේ සුරතලා දිහා බලනකොට පොඩක් හිතන්න ඇත්තරම පේන්නේ සුනකයාගේ හැඟීමද නැත්නම් ඒක ඒ බලන කෙනාගේම හිතේ තියෙන දේක ප්‍රතිබිම්බයක්ද? අන්න ඒ ප්‍රශ්නේත් එක්ක අපි මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.